ඔව් ඒ ප්‍රශ්නේ හරිම වැදගත් කාරණයක් මේ මතුවෙනවා. මොකද අපේ මේ සමාජයේ තියෙන එක්තරා සම්ප්‍රදායික අදහසක් තමයි මේ භාවනා කරන්න කැලේට යන්න ඕන කියන එක. අද ඒ අදහස හුඟක් අඩුයි. නමුත් මේ මිට අවුරුදු 15කට 20කට ඊටත් අතීතයට ගියාම මේ භාවනාව කියන වචනේ එච්චර කතා වුන්නේ නැහැ. අපේ පත්තරවලවත් මාධ්‍යවලවත් නැතිනම් සමාජයේවත්. මොකද අදහසක් තිබුණා මේ භාවනාව කරන්න බෑ මේ දුවන පනින සමාජයේ. ඒ සඳහා කැලේට යන්න ඕනේ, වනගත වෙන්න ඕනේ, සියල්ල අතහරින්නට ඕනේ, හුදකලා වෙන්නට ඕනේ කියන එක. ඇත්තටම මේ අදහස බෞද්ධ අදහසක් නෙමෙයි. දැන් මේ ඔය භාවනාව සඳහා මේ සමාජයේ අතහැර වනගත විය යුතුයි කියන කාරණය මේ Hindu ධර්මයේ තියෙන ඔය අවදි හතරක් ගැන කතා කරනවානේ. ඒයින් ඔය වානප්‍රස්ත සන්‍යාසී කියන ඒ Hindu මතයක්. ඉතින් අපේ හුඟක් මේ අපේ ලංකාවේ තියෙන අදහස් වලට Hindu මත කැවිලා තියෙනවා. දැන් ඒ අදහස පිළි අරගෙන තමයි සිද්ධාර්ථ මේ කුමාරයාත් වනගත වුණේ. සත්‍ය හොයන්න බෑ මේ සාමාන්‍ය සමාජයේ සිටමින් ඒ සඳහා වනගත විය යුතුයි කියන ඒ ඉන්දියානු බලපෑමට යටත්ව තමයි උන්වහන්සේත් මේ සත්‍ය හොයාගෙන කැලේට ගියේ. නමුත් අවුරුදු 6ක ඒ වනගත ජීවිතයෙන් ගැන උන්වහන්සේ පස්සේ ප්‍රකාශයක් කරනවා. අර උතුම් ඔබතුමා කිව්වේ උතුම් මනුෂ්‍ය ඵල තබා සාමාන්‍ය මනුෂ්‍ය ඵලයක්වත් ලැබුවේ නැහැ කියලා ඒ කැලේ හිටපු කාලේ. ඒ නිසා උන්වහන්සේ නැවත පැමිණියා ගයාවට. ගයාව කියන්නේ බොහොම ජනාකීර්ණ තැනක්. එතින්දි තමයි මධ්‍යම ප්‍රතිපදාවට මේ ඇතුල් වෙලා සම්බුද්ධත්වයේ ලබා ගත්තේ. ඉතින් දැන් මෙතන වැදගත් කාරණයක් මේ භාවනාවේ ප්‍රවේශය ඊළඟට භාවනාව යෙදීම සහයේ ප්‍රතිඵල කියන කාරණේ. දැන් මේ පොදුවේ සියලු දෙනාටම එක ක්‍රමයක් හෝ එක පරිසරයක් නිර්දේශ කරන්න බෑ. එකිනෙකාගේ මානසික මට්ටම්, චරිත ලක්ෂණ, සංස්කෘතීන් වෙනස්. ඉතින් සමහර විට කෙනෙකුට මූලික වශයෙන්ම මේ ටිකක් හිත සංසුන් කරගන්න සංසුන් පරිසරයක් උදව් වෙන්න පුළුවන්. හැබැයි හැම දිනාටම නෙමෙයි. දැන් සමහර කෙනෙක් හුදකලා වූ ගමන්ම තමන්ගේම සිතුවිලි වල අතරමං වෙනවා. කල්පනාවල් වල. උමතු වෙන්නත් පුළුවන් හුදකලා වුණාම. දැන් එහෙම කෙනෙකුට කිව්වොත් එහෙම භාවනාව දියුණු කරගන්න නම් කැලේට යන්න තනි වෙන්න කියලා එය අසාධාරණයක්. එය මේ අහිතකර ප්‍රතිඵල දෙන දෙයක්. කොහොම හරි ඊළඟ වැදගත් කාරණය මේ භාවනාවෙන් මේ බලාපොරොත්තු වෙන්නේ සැනසෙල්ලක් මූලික වශයෙන්, සහනයක් සහ අවබෝධයක්. දැන් අපේ හාමුදුරුවෝ මතක් කළා සමතයෙන් ලැබෙන්නේ සැනසෙල්ලක් කායට මනසට. ඊළඟට විදර්ශනා භාවනාවෙන් ලැබෙන්නේ අවබෝධයක් ජීවිතය පිළිබඳව, ලෝකයේ පිළිබඳව. දැන් මෙතෙන්දි මතුවෙන වැදගත් කාරණයක් සැනසෙල්ල ජීවත් වීමට සහ ජීවිතයේ තේරුම් ගන්නට අපට බැරිද මේ සමාජයේම සිටමින් කියන එක. සමාජයෙන් ඈත් වෙනවා කියලා අප කීවට ඇත්තටම අපට යන්න තැනක් නැහැ. කොහි ගියත් සමාජය. කැලේට ගියත් එතනත් සමාජයේ, ගස් කොළන් එක්ක සමාජයේ, සත්තු එක්ක සමාජයේ. අවසාන වශයෙන් ප්‍රශ්නේ තියෙන්නේ කියන්නේ අපට සැනසෙල්ලක් නැත්තේ සහ ජීවිතය පිළිබඳ අපට හරි අවබෝධයක් නැත්තේ මේ සමාජයේ වරදින් නෙමෙයි, අපේ හිතේ ප්‍රශ්නයක්. ඉතින් මේ හිත gedara තියලා නෙමෙයි කෙනෙක් කැලේට යන්නේ. හිතත් අරගෙන. එතකොට ඒ තමන්ව කෝපයටපත් කරන, තමන්ට ලබා ගන්න බැරි දේවල් පිළිබඳ අහස් මාලිගා තනන, තමන්ව බියටපත් කරන, දැන් ඒ හිතත් අරගෙනයි කෙනෙක් ගහක් යටට යන්නේ. ඒ හිතින් බේරිලා නෙමෙයි. ඉතින් ඒ හිතත් අරගෙන නම් අපි කොහේ ගියත් යන්නේ ප්‍රශ්න තියෙනවා කොහේ ගියත්. ඒ නිසා
එක්තරා විදිහකට අපිට පුළුවන් නම් භාවනාව පටන් ගන්න ගෙදරම හරි පන්සලේ හරි පොඩි සංසුන් තැනක් හදාගන්න කිසියම් ස්වල්ප කාලයකට දවසකට මිනිත්තු කීපයක් හරි ඒක වටිනවා ආරම්භයක් විදිහට. හැබැයි ඒට ඇබ්බැහි වෙන්න හොඳ නැහැ. ඒට ඇබ්බැහි වුණොත් එය මද්ද්‍රව්‍යයකට ඇබ්බැහි වුණා වගේ. නැතුව බැරි වෙනවා එකක්. අනිත් කාරණය මේ ඉතින් එහාට භාවනාව ගෙනියන්න බැරි වෙනවා. භාවනා කරන්න නම් එහෙම සංසුන් පරිසරයක්ම ඕනේ. එතකොට ඒ සංසුන් පරිසරය තුල ඉන්න කෙනයි එදිනෙදා ජීවිතේ ඉන්න කෙනයි අහසට පොළොව වගේ. අදාහ ගන්න බෑ දෙන්නගේ හැසිරීම. ඉතින් ඒ අපරාධයක් Tamanට කරගන්න තමන්ව පරිසරයේ ඇතුලේ හංගන එක. හොඳයි. මා පොතපතේ කියවා තියෙනවා බුද්ධ කාලීන භාරතයේ ශ්‍රාවස්තිය වැනි නගරවල ඒ ප්‍රදේශවල ජීවත් වුණාලු මේ අධිගමලාභීන් මාර්ගඵලලාභීන් සාමාන්‍ය ගිහියන් මේ කුඹුරු කොටමින් වෙලහෙළඳාම් කරමින් ජීවත් වුණාලු. ඒ අය මාර්ගඵල ලැබුවද කියලා හඳුනගන්නට ක්‍රමයක් කිසිම දෙයක් නැහැ. නමුත් එහෙම අය සාමාන්‍ය සමාජයේ ගිහි සමාජයේ ජීවත් වුණාලු. එහෙම බලපුවාම සමහර විට අද වුණත් ඔය නවීන පන්නේ කාර්යාල කාමරයක ටයි එකක් දාගෙන කෝට් එකක් දාගෙන සෝවාන් වෙච්ච උත්තමයෙක්ින්ටත් ඉඩ තියෙනවා. මේ භාවනාව කියලා කියන්නේ ඇඳුමින් පළඳුමින් මනින්න පුළුවන් දෙයක්ද කියන කාරණාව තියෙනවා. පසුගිය සතියේ දොරමඩලා වැඩසටහනට කතා කළ ප්‍රේක්ෂකෙක් ඉල්ලපු එක කාරණාවක් තමයි අපේ පාසල් විෂයමාලාවට නිර්දේශය ඇතුළට මේ භාවනාව ඇතුළත් කරන්න කියලා. හැබැයි අපි එදා මතක් කළ කාරණාවක් තමයි අද ලෝකයේ නවීන පන්නේ නූතන ක්‍රමවේදයන්ට අනුව සකස් වුණු කල්පනාකරන වැඩමුළු වල පවා භාවනාවට තැනක් තියෙන බව මම හිතනවා. දීපල් සූර්යරච්චි මහත්මයා කල්පනාකරන උපදේශකවරයෙක් හැටියට ඔබතුමාට පිළිතුරක් තියෙනවා. අද භාවනාව කොයිතරම් දුරකට ඇවිල්ලා තියෙනවද අපිට ජීවිතේට ප්‍රායෝගික ජීවිතේට එයින් කොතරම් ඵල ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන්ද කියලා. ඔව්. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට පිළිතුරක් හොයන්න යනකොට තවදුරටත් අවධාරණය කළ යුතු එක දෙයක් තමයි මේ අපේ මේ උපුල් මහත්මයා ප්‍රකාශ කරපු මේ අපේ සම්ප්‍රදායික භාවනා රාමුව. ඒතර මේ අපේ සම්ප්‍රදායික භාවනා රාමුව තුළ තමයි මේ අපිට ගොඩක් ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා තමයි ඔබ කියපු විදිහට මේ වාණිජ ලෝකයේ කෙනෙක් තුළ වාණිජ කලබලකාරී තැනක මේ හිත දියුණු කර ගැනීම, Taman ගැන සොයා ගැනීම කියන එක නැහැ කියන එක. දැන් ඔබ අහපු නිසාම මම කියන්නම් මේ ලෝකයේ දැන් මීට පසුගිය දශකයේ විතර තිබුණා, ඊට කලින් තිබුණා 60 දශකයේ 70 දශකයේ තිබුණා මේ සාර්ථක වෙන්න නම්, දියුණු වෙන්න නම්, මොනවා හරි හොඳට කරන්න නම් එයාගේ බුද්ධිය, ඒ කියන්නේ IQ කියලා කියනවා, ඉන්ටෙලිජන්ට් කෝටින් කියලා. බුද්ධියට තමයි මුල් තැන දුන්නේ. පස්සේ 70 දශකයේ වෙනකොට හොයාගන්න පුළුවන් වුණා මේ බලලා ඉවරලා සමාජයේ වෙන දේවල් දිහාම මේ බුද්ධිය විතරක් තිබුණාට මදි, ඊට වැඩිය තව දෙයක් මේගොල්ලන්ට ඕන කියලා. මෙතෙන්දී වැදගත්ම මතයක් ඉදිරිපත් කළා ඩැනියල් ගෝල්මන් කියලා මහත්මයෙක්. මේ ඩැනියල් ගෝල්මන් මහත්මයා ඉදිරිපත් කරපු ප්‍රධාන මතයක් තමයි මේ සාර්ථක වෙච්ච වෙන මිනිස්සුන් තුළ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්. ඒ කියන්නේ මේ චිත්ත වේග සංවේදීතාව කියලා අපි කිව්වොත් එහෙම, ඒ කියන්නේ එතකොට ඒකේ තියෙන ලක්ෂණ බැලුවයින් පස්සේ එයාට පුළුවන් වෙන්න ඕන කෙනෙකුට emotional self awareness, තමන්ගේ හිත තුළ දැන් තියෙන මොන ආවේගද කියලා දැනගැනීමේ හැකියාව. දෙවෙනි එක මේ accurate self assessment. ඒ කියන්නේ නිවැරදිව තමන්ගේ හැකියාවන් නොහැකියාවන් මොනවද කියලා අවංකව මැනගන්න පුළුවන් ශක්තිය. තුන්වෙනි එක self confidence, ආත්ම විශ්වාසය. දැන් මේ තුනම ගත්තහම මේ තුනත්ම ලබා ගන්න පුළුවන් එක ක්‍රමවේදයක් තමයි මෙතෙන්දි කලින් කතා වෙච්ච මේ සිහිය වැඩි වීම. සිහිය දිනු කරන්න ඕන මේ තුන මේ ටික දැනගන්න. ඒතකොට ඩැනියල් ගෝල්මන් විශාල මේ කලමනාකාරවරු විශාල සංඛ්‍යාවක් භාවිතා කරලා තමයි ඔහුගේ පරීක්ෂණය කරේ. කළා දැන් අද ලෝකයේ ඉතාම ප්‍රකටව මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරනවා සාර්ථකත්ව වීමේ සඳහා. දැන් මේතකදී මේ ගිය අවුරුදු වල අලුතෙන් දැන් කතා වෙනවා ස්පිරිචුවල් ඉන්ටෙලිජන්ස්. ඒ කියන්නේ අධ්‍යාත්මික බුද්ධිමත් බව,
අධ්‍යාත්මික බුද්ධිමත් බව කියලා කියන්නේ is the intelligence with which we access our deepest meanings, values, purposes and highest motivation. ඒ කියන්නේ අපේ හදවතේ ගැඹුරේම තැම්පත් වෙලා තියෙන හරපද්ධතීන්, පරමාර්ථයන්, ඉහළම පෙළඹවීම් මොනවද කියලා දැනගන්න උපකාර වෙන බුද්ධිය. දැන් මේක පොඩ්ඩක් අපි විස්තර කරලා බැලුවොත් මොකද්ද මේ කියන්නේ කියලා